නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අපි ගිය වාරේ ධර්ම දේශනාවේදී කතා කරන්න යෙදුනා මේ ජීවිතය කියන එක අනියතයි. ඉතින් මේක වහවහ ගෙවි යනකොට කොහොමද නේද? වීරිය ඇති කරගෙන, ධෛර්යය ඇති කරගෙන මේ අනියත ජීවිතය මේ දැන් ලැබිලා තියෙන මේ වෙලාවේ ගත කරගෙන ඒක හොඳ ආකාරයකට ගත කරන්නේ කොහොමද කියන එක ගැන නේද? ඇයි ඒක කළ යුත්තේ කියන එක ගැන. ඉතින් අද මම මේ ධර්ම දේශනාවට මාතෘකාව කරන්න තීරණය කරා මේ කොහොමද අපි මේ අසරණ නොවි සරණක් සහිතව ජීවත් වෙන්නේ. කොහොමද අපි තමන්ම ද්වීපයක් කරගෙන කියන්නේ බුදුරජාණන් වහන්සේ කියනවනේ නේද? මේ තමන් දූපතක් කරගෙන තමන්ම රැකවරණය තමන් තුලින්ම රැකවරණය සකස්සා ගන්න කියලා. ඒ කියලා කියන්නේ අපි තිසරණය සරණ යනවා. එතකොට ඒ තිසරණය තමන් තුලට ආයෝජනය කරගෙන කොහොමද අපි සරණක් ඇති කෙනෙක් විදියට අසරණ වෙන්නේ නැතුව ජීවත් වෙන්නේ කියන එක. මොකද ඒකනේ වෙන්න ඕනේ නේද? අපි ගිය වාරේ කතා කරේ අපිට තියෙන අපේ ප්‍රශ්න නේද? ඒ කියන්නේ අපේ සිත කොහොමද කෙලෙස් වලින් වැහිලා යන්නේ? කොහොමද මේ සිත ඒ කෙලෙස් වලින් නොවැහි තියාගන්න පරිස්සම් කරගන්න ඕනේ ආකාරය ඒවා තමයි අපි කතා කරේ. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ මෙහෙම මේ අසරණ නොවි සරණක් සහිතව ජීවත් වෙන්න දූපතක් තමන්ම තමන් ද්වීපයක් කරගෙන ඉන්න කියන තැන බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ විදිහට මෙහෙම මේ කෙලෙස් සියල්ල දුරු කරමින් භාවනාව දියුණු කරමින් අරහත් භාවය දක්වාම යන්න කියන එක තමයි කියන්නේ. ඉතින් අපි ඒ තැනට යන්න සුදුස්සෙක් වෙන්නේ කොහොමද? කොහොමද අපි ඒකට ලෑස්ති වෙන්නේ මොන මොන දේවල්ද අපි දැන් මේ මෙතන ඉඳගෙන කරන්නේ දැන් මේ තමන් අසරණ නොවි සරණක් සහිතව ජීවත් වෙන්නේ කොහොමද කියන එක. මේකට ලස්සන අංගුත්තර නිකායේ 10 වෙනි නිපාතේ 17 වෙනි සූත්‍රය එනවා. පඨම නාථකරණ සූත්‍රය. ඒ කියලා කියන්නේ නාථකරණ ධර්මය කියලා කියන්නේ අනාථ නෙමෙයි සනාථ. ඒ කියන්නේ අපි සරණක් සහිතව ජීවත් වෙන්නේ කොහොමද? දැන් ගොඩාක් වෙලාවට අපි කියනවානේ අපිට හරි ගුරුවරයෙක් නැහැ, හරියට මේ කියන්නේ මාර්ගය පෙන්වන්න කෙනෙක් නැහැ. කොහොමද මේක කරගන්නේ? එහෙම කියලා සමහරලාට හිතනවානේ නේද? හැම වෙලේම දකින්න වැඩ කරගන්න බැරුව ඇති. ඉතින් තනියම දැන් මේක මේ කොහොමද කරගන්නේ? මේ දැන් බැරි වෙයි. එහෙම කියලා හිතෙන්න පුළුවන්. ඉතින් එහෙම නැතුව ගුරුවරයෙක් තමන් ළඟ හිටියත් නැත්නම් මේ වෙලාවේ ධර්මය අපිට ලැබිලා තියෙනවා. පිරිසුදු බුද්ධ ධර්මයේ නිවැරදි ට්‍රාන්ස්ලේෂන් එක හොයාගන්න ඕනේ. ඒක අය එක එක විදිහට දැන් ට්‍රාන්ස්ලේට් කරනවා. ඉතින් එතන පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ සමහර ටිකක් කියවන්න අපහසු වුණත් එතන ටිකක් අඩුම තරමේ හරි ට්‍රාන්ස්ලේෂන් එක තියෙනවා කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ඒ විදිහට ධර්මයේ දේශනා කරන එකක් අහන්නත් ඕනේ. ඉතින් කොහොම නමුත් දැන් මෙතන කාරණා 10ක් කියවෙනවා සරණක් සහිතව කොහොමද ජීවත් වෙන්නේ කියලා. සරණක් සහිතව ජීවත් වෙන කෙනෙකුට ජීවිතේ මෙන්න මේ අංග 10 ලෑස්ති කරගන්න ඕනේ. මේ අංග 10 තියෙනවා නම් අසරණේක් විදිහට නෙමෙයි අපි සරණක් සහිතව මේ මාර්ගය වඩ아가න යන්න පුළුවන්. මෙතන පළවෙනියටම තියෙන ඇතරම සීලය කියන එක. පාතිමොක්ඛ සංවර සීලය කියන එක. ඒතකොට පාතිමොක්ඛ සංවර සීලය කියන එක යෙදෙන්නේ මහාන වෙච්ච කෙනෙක්ට නේද? ඒතකොට ගිහි කෙනෙක්ට නම් පංච සීලය, අට සිල්, ආර්ය අට්ඨාංගම සීලය,
නෑ මොකක්ද ඒකට කියන්නේ? ඔව් කොහොම හරි anyway ඔව් දසසිල් ඉතින් ඔව් ඒ වුණාට දසසිල් හරියටම ගන්න බෑ අටසිල් තමයි තියෙන්නේ. ඊට අමතරව ඉතින් වෙන පුළුවන් සිල්පද තියාගන්න ඕනේ. නමුත් ඇත්තටම මේ පාතිමොක්ඛ සංවර සීලෙන් ලොකු රැකවරණයක් ලැබෙනවා. මොකද අපි දැන් ගිහි ජීවිතේ ඉඳලා මේ මාර්ගය වඩන්න ලොකු උත්සාහයක යෙදුනත් හිතමුකෝ අපි දැන් රස්සාවෙන් උත් අයින් වෙලා ඔක්කොම ලෑස්ති කරගෙන ගෙදර භාවනා කරන්න ලෑස්තිලා ඉන්නවා කියලා. ඒ හිටියත් අපිට ඉතින් වෙන වෙන දේවල් වලට යන්න වෙනව නේද? මොකක් හරි කාගේ හරි මගුලක් කියයි මරණයක් කියයි මොකක් හරි වැඩකට යන්න වෙනවා. එහෙම කොහොම හරි ඇදිලා යන ගතිය තියෙනවා. නමුත් මහාන වුණාට පස්සේ ඒවා නෑ නේද? එතන ලොකු රැකවරණයක්. ඇත්තටම මේ පාතිමොක්ඛ සංවර සීලයට ආවම ඇත්තටම මේ සිවුරු දරා ගත්තට පස්සේ එතනින් විශාල විදිහේ රැකවරණයක් ලැබෙනවා. ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. මොකද මමත් ඉස්සර හිතාගෙන ඉඳී අටසිල් වලින් ඉන්නම් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. භාවනා කරන්න ඕනේ. ඔක්කොම ලෑස්ති කරලා ගෙදරත් විකුණලා පොඩි කැරවෑන් එකක් අරගෙන ඉන්නම් කියලා. ඒ වුණාට මට ටික කාලයක් යනකොට තේරෙන්න පටන් ගත්තා. එහෙම ඉන්නකොටත් ඒතර අර සිල්පද වලින් ලැබෙන ආරක්ෂාව ලැබෙන්නේ නැහනේ. දැන් දසසිල් අරන් හිටියත් හරියන්නේ නැහැ. දසසිල් අරන් ඉඳිද්දිත් උයන්න එහෙම පුළුවන්නේ. ඉතින් මට මතකයි දැන් දසසිල් අරන් ඉන්නකොටත් ඒ කියන්නේ ඉස්සෙල්ලාම සාමණේර සීලෙන් ඉන්නකොටත් සමහර වෙලාවට ගෙදර එහෙම ගියාම ඉතින් සමහරලාට අර තේ එකක් හදලා දෙනවා අනිත් අයට. ඒ වගේ දේවල් වෙනවා. ඉතින් එහෙම ඊට පස්සේ ආපහු දේවල් වලට යන්න පුළුවන්. නමුත් අන්තිමට බික්කුණී ඒ කියන්නේ උපසම්පදාම සීලය අරගෙන පාතිමොක්ඛ සංවර සීලයම ගත්තට පස්සේ තමයි අර ලොකු ආරක්ෂාවක්. එතකොට අර මිනිසුන් ඇදලා ගන්න ස්වභාවය ආපහු ඒ ගිහි ජීවිතයේ දේවල් වලට යන ස්වභාවය නැතුව ලොකු නිදහසක් ලැබෙන්න පටන් ගන්නවා අපිට. කරදර නැතුව බොහොම ආරක්ෂිත බොහොම සුව පහසු නිස්කලංක පරිසරයක මේ වැඩ කටයුතු කරගෙන යන්න ඉතාම හොඳ. කියන්නේ දැන් අපි හිතනවා මෙතන දැන් භික්ෂුණීන් වහන්සේලාට නම් සිල්පද 311ක් තියෙනවා. භික්ෂුන් වහන්සේලාට 227ක් තියෙනවා. මෙච්චර සිල්පද තියාගෙන ඉන්නකොට කොහොමද නිකන් හිරේ ගිහිල්ලා වගේ ඇතිනේ කියලා. නෑ ඇත්තටම මේ සිල්පද තියාගන්නකොට ලැබෙන්නේ විශාල නිදහසක්. විශාල නිදහසක් ලැබෙන්නේ මේ මාර්ගය වඩන්න. ඉතින් ඒක නිසා මේ පාතිමොක්ඛ සංවර සීලය කියන එක තියාගන්නකොට ඉතින් එතකොට රැකවරණයක් තියෙනවා. ඉතින් ගිහි ජීවිතේ ඉඳලා කරන කෙනෙක් අඩුම තරමේ තමන්ගේ ඒ සීලයයි ඉන්ද්‍රිය සංවරයයි වත් කරගෙන ඉන්න ඕනේ. ඉතින් එහෙම ඉන්නවා නම් එතනින් අපිට රැකවරණයක් ලැබෙනවා. ඉතින් සීලෙන් ලැබෙන රැකවරණය මොනවද නේද? අපි ඇත්තටම සතුන් මරනවා නම් නේද? බොරු කියනවා නම්, කාම මිත්‍යාචාරයේ යෙදෙනවා නම්, එතකොට හොරකම් කරනවා නම් ඔය දේවල් වලින් අපි දන්නවනේ අපි කොච්චර කරදරයකට පත් වෙනවද කියලා නේද? ඒ දේවල් වලින් අයින් වෙන්න පුළුවන්. ඊට පස්සේ අටසිල් ගන්නවා නම් ඊට පස්සේ නැටුම් ගැයුම් වැයුම් ඒ වගේ දේවල් වලින් අපේ සිත කොච්චර කැළඹෙනවද කැළතෙනවද නේද? සිත අසංවර වෙනවනේ කෙලෙස් ඇති වෙනවා. ඒවාගෙන් වෙන් වෙලා ඉන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ වගේම ආහාර ගන්න ප්‍රමාණය අඩු කරගන්නකොටත් ඒ කියන්නේ අර ලොකු විලාවක් ආහාර නොගෙන ඉන්න එක කරන්න පුළුවන් නම් එතනත් අර කය කර්මඤ්ඤ වෙනවා සිත කර්මඤ්ඤ වෙනවා. ඉතින් ඒ වගේ එක එක සිල්පදයට අපිට භාවනාවටත් මාර්ගය වැඩිවීමටත් ලොකු උපකාරයක් තමයි එතන ලැබෙන්නේ. ඉතින් සීලය කියන එක ඉතින් හරි වැදගත්. ඉතින් ඒක තමයි පළවෙනි කාරණා විදියට තියෙන. ඉතින් කියන්න ගොඩාක් දේවල් තියෙනවා. නමුත් කාරණා 10ක්ම කතා කරන්න තියෙන නිසා අපි දැනට මෙපමණකින් මම සීලය ගැන දැනට නවත්තනවා. තව එක දෙයක් කියන්න තියෙනවා. දැන් සීලය කියන එක අපි කැටි කරලා හිතනවා නම් එතන තියෙන්නේ තමන් සිතින් කයින් වචනයෙන් කරන කිසිම ක්‍රියාවක් තමන්ට හෝ අනුන්ට හානි නොවන ආකාරයට කරන එක. අන්න ඒ තැන ඉන්න එක. මොකද එතකොට වෙන්නේ මොකද්ද මේ සිත කියන එකේ පසුතැවීම් ඇති වෙන්නේ නේද? මොකද අපි මේ බොහොම පරිස්සමෙන් අපිටත් අනිත් අයටත් හානි කර නොවන විදිහට කටයුතු කරනවා නම් අපේ සිතේ පසුතැවීම් ඇති වෙන්නේ. ඉතින් පසුතැවීම් සිතේ ඇති වෙන්නේ නැත්නම් ඒ සිතේ
ප්‍රබෝධමත් නේද? ඒ ප්‍රබෝධමත් සිත කියන එක අපි මීට කලින් උත් කතා කරලා තියෙනවා කොහොමද භාවනාවට ඊටාම රුකුල් දෙන්නේ කියලා. කියන්නේ ප්‍රබෝධමත් සිතින් වාඩි වුණාට පස්සේ මේ වර්තමාන මොහොතත් එක්ක ඉන්න හරි පහසුයි. දැන් අපිට වර්තමාන මොහොතත් එක්ක ඉන්න අපහසු නම් භාවනා කරන්න අපහසු නම් අපිට බලන්න තියෙන්නේ අපේ සීලය දිහා තමයි. දැන් මං ගිය වාරේ ධර්මදේශනාවේ ගොඩාක් කතා කරේ සිත කෙලෙසෙන දේවල් නේද? ටෙලිෆෝන් වලින් කතා කරන දේවල් නිසා ඒ ඔක්කොගෙම කොහොමද අපේ සිත කෙලෙසෙන්නේ කියලා. ඉතින් ඇත්තටම මේ අපි ඒව ගැන පරිස්සම් වෙනවා නම් සිත රැකගෙන, කය රැකගෙන, වචනය රැකගෙන ඉන්න පුළුවන් නම් ඉතින් එතකොට අර පසුතැවීම් නැති වෙනකොට සිත ඇත්තටම බොහෝම ප්‍රබෝධමත් සිතක් එතන තියෙන. ඉතින් ප්‍රබෝධමත් සිතින් භාවනාවට වාඩි වුණාම මේ වර්තමාන මොහොත හරීම සුන්දරයි. හරි එතන කියන්නේ සුන්දරයි කියලා කියන්නේ එතන අර ඉන්න පුළුවන් ගතියක් තියෙන. එතන දුක කියන එක අඩුයි. දුක නැතුව නෙමෙයි. නමුත් අර සාමාන්‍යයෙන් මේ වර්තමාන මොහොතට සිත තිබ්බ ගමන් ඉන්න බැරි නිසා තමයි ටක් ගාලා අතීතයටයි අනාගතයටයි දුවන්න පටන් ගන්නේ. නමුත් ප්‍රබෝධමත් සිතක් එක්ක මේ මොහොතේ ඒ භාවනා අරමුණත් එක්ක ඉන්න පුළුවන්. ඉතින් එතකොට භාවනා අරමුණත් එක්ක ටික වෙලාවක් ඉන්නකොට සිතට ප්‍රීතිය කියන එක ඉබේම නැංවෙනවා. ඒක ආය චේතනා පහල කරලා කරන්න දෙයක් නෑ. නා චේතනා කරණීයං භික්කවේ කියලා තියෙන සූත්‍රය ඇත්තටම අංගුත්තර නිකායේ 10 තුන්වෙනි සූත්‍රය. මේ ඉතින් ප්‍රීතියට කියන එක නැංවෙනවා. ප්‍රීතියට නැංවුනහම සිත කය පස්සද්ධියටපත් වෙනවා. එතකොට කය පස්සද්ධියටපත් වුනහම සිත සුඛයට නැංවෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති. ඉතින් ටක් ගාලා ඊට පහසුවෙන් සමාධියටත් සිත යන්න පුළුවන්. ඉතින් ඒකයි එතන අර මම මේ බොහොම කෙටියෙන් පෙන්වුවේ සීලය හරියට රැකගෙන ඉන්නවා නම් කොච්චර ලොකු රුකුලක් ලැබෙනවද සමාධියට. ඇත්තටම සීලය හරියට ආරක්ෂා කරේ නැත්නම් සමාධිය වඩා ගන්න හරි අමාරුයි. මොකද සිතේ පසුතැවීම් එහෙම තියෙනකොට ඒතර සිත හරි දුර්වලයි. ඉතින් ඒකයි එතන මේ රැකවරණය කියන එකට ඊටාම වැදගත් දෙයක් මේ සීලය පටන් ගන්න තැන නේද? සීල සමාධි භාවනා කියලා යන්නේ. ඉතින් ඒකයි සීලය කියන එක වැදගත්. ඉතින් පාතිමොක්ඛ සංවර සීලය ඊටාම ලොකු විදිහට ලොකු සරණක් අපිට ලැබෙනවා. ඊට පස්සේ දෙවෙනි කාරණා විදිහට තියෙන්නේ ඇත්තටම මේ ධර්මය කියන එක හොඳට අසලා දැනගෙන ඒ අහපු ධර්මයේ කාරණා හොඳට ධාරණය කරගෙන ඒක හොඳට කටපාඩම් කරලා ඊට පස්සේ මනසින් ඒ ධර්ම කාරණා හොඳට විමර්ශනය කරලා බලලා සම්මාදිට්ඨියකටපත් වෙන එක. ඉතින් ඇත්තටම මේ ධර්ම මාර්ගයේ වඩන්න ඉතාම වැදගත් වෙන දෙයක් තමයි මේ බණ අහනවා කියන එක. කියන්නේ ඇත්තටම නිකං බණ නෙමේ සූත්‍ර දේශනා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය කියන එක අහන්න ලැබෙනවා නම්. ඔක්කොම තියෙන සූත්‍ර දැනගන්න ඕනේ නෑ. නමුත් ලොකු ප්‍රමාණයක් යම් ප්‍රමාණයක් හැබැයි ඒ අහන සූත්‍ර හැබැයි අහලා ලස්සන හොඳ ධර්ම දේශනාවක් කියලා එතනින් නවතිනවා නෙමෙයි. මොකද සමහර අය බණ අහන්නේ හරියට අර මේ ඔඩොක්කුවේ බණ තියාගන්නවා. ඒ කියන්නේ නැගිට්ටට පස්සේ ඔක්කොම ටික වැටිලා යනවා. කියන්නේ දැන් ඔඩොක්කුව උඩ හොඳ මැණික් ගල් ටිකක් රත්තරන් ආභරණ ටිකක් තියෙනවා නම් වාඩි වෙලා ඉන්න කල්ලේ ටික තියෙනවා. නැගිටපු ගමන් බිමට වැටිලා විසිරිලා යනවා නේද? ඉතින් ඒ වගේ බණ අහනකොටත් ඒ අහන එක ඒ වෙලාවේ විතරයි බණ ධර්ම දේශනාව ඉවරුණාට පස්සේ අමතක වෙනවා නම් එහෙනම් ඒක ප්‍රයෝජනවත් නෑ. ඉතින් කියන්නේ ඇත්තරම ධර්ම දේශනා ශ්‍රවණය කරලා ඊට පස්සේ ඒ ශ්‍රවණය කරපු ධර්ම දේශනාව හොඳට ධාරණය කරගන්න කියලා. හොඳට මතක තබා ගන්න උත්සාහ ගන්න. පුළුවන් ප්‍රමාණයක් හරි උත්සාහ ගන්න. එහෙම බැරි නම් ආයෙත් හරි අහලා ටික හරි අහලා ලියාගෙන තියාගෙන හරි කාරණා කීපයක් හරි හොඳට ධාරණය කරගන්න. මේ මතක තියාගත්ත ටික තමයි Tamanට ප්‍රයෝජනවත් වෙන්නේ. ඊට පස්සේ කටපාඩම් කරගෙන ඊට පස්සේ මතක් කරගත්ත ටික ඊට පස්සේ මනසෙන් විමසලා බලනවා මේක කොහොමද මගේ ජීවිතයට ආයෝජනය කරන්නේ මේක කොහොමද මේක ගැළපීලා යන්නේ ඒ විදිහට ඒ ධර්ම කාරණා ගැන හොඳට විමසලා විමර්ශනය කරලා බලනකොට තේරෙනවා මේ ධර්ම මාර්ගය කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් එතකොට ඔන්න සම්මා දිට්ඨිය කියන එක ටික ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා හරි වැදගත් ධර්මේ නිකාම්ම බණ අහනවා විතරක් නෙමෙයි අහලා ඊට පස්සේ අමතක කරනවා නෙමෙයි හොඳට ඒ ධර්ම කාරණා මතක් කරලා තමන්ගේ ජීවිතයට ආයෝජනය කරගන්න පුළුවන් නම් ඔන්න එතකොටත්
අසරණ වෙලා නැහැ. සරණක් සහිතව ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒතකොට පළවෙනියෙන් අපි කිව්වේ පාතිමොක්ඛ සංවර සීලය. දෙවෙනි එක තමයි බොහෝ ධර්මකාරණා අසා දැනගෙන මතක තබාගෙන ඒවා ජීවිතයට ආයෝජනය කරගන්නවා නම් එතකොටත් අසරණ වෙලා නැහැ අපි. තුන්වෙනි කාරණා විදිහට තියෙන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබිලා තියෙනවා. කියන්නේ දැන් අපිට හොඳ පිරිසිදු ධර්මයේ දේශනා කරන ගුරුවරු ඒ වගේම ඒ තමන් සමග මාර්ගයේ ගමන් කරන අනිත් අයත් එක්ක සූත්‍ර දේශනා අහන්න ලැබෙනවා නම් ඒවා සාකච්ඡා කරන්න ලැබෙනවා නම් ඒ වගේම එකිනෙකා ඔවුනොවුන් උනන්දු කරව ගන්නවා නම් මේ මාර්ගය වඩන්න ඕනේ ඇයි කොහොමද වඩාගන්නේ ඒ වගේ අර ඒ අපි කුසල් දේවල් වලට භාවනාවට මාර්ගය වඩන්න උනන්දු කරන උපකාර කරන අයට තමයි අපි කල්යාණ මිත්‍රයන් කියලා කියන්නේ. ඉතින් එතන සත්පුරුෂයන් කියනකොට ඇත්තටම ආර්ය කියන කොටසේ තමයි වැටෙන්නේ. ඉතින් ආර්ය පිරිස මේ අද කාලේ ඇත්තටම ආර්ය කියන පිරිස අඩු නිසා ඉතින් අඩුම තරමේ මාර්ගය හොඳට වඩන අය ආශ්‍රය කරන්න ලැබෙනවා නම් එතකොටත් අපි අසරණ වෙලා නැහැ සරණක් සහිතව ඉන්නේ. ඉතින් ඒකත් හරි වැදගත්. ඉතින් ඒ වගේ බොහොම හොඳ කල්යාණ මිත්‍රයන් සොයා ගැනීම ආශ්‍රය කිරීමත් හරිම වැදගත්. ඒතරේ තුන්වෙනි කාරණාව. හතරවෙනි කාරණාව විදිහට තියෙන්නේ අපි මේ කීකරු කෙනෙක් වෙන එක. ඒ කියන්නේ යම් දෙයක් කියනවාද කියන දේ අහන කෙනෙක්. කියන්නේ සමහර අයට කතා කරන්න බෑනේ නේද මොනවත් කියන්න බෑ. කියනකොට මම දන්නවා කියලා පටන් ගන්න. නේද? ඔයා කවුද මට කියන්න මම මේවා හොඳටම දන්නවා. එන්නේ ඒ තැන ඉන්න කෙනෙක්ට ඉතින් අසරණ වෙලා තමයි ඉන්නේ. මොකද එතකොට බුදුරජාණන් වහන්සේ නමකටවත් අවවාදයක් අනුශාසනාවක් දෙන්න බෑ. දැන් අර බුදුරජාණන් වහන්සේගේ අර හිතියේ අශ්වාරෝහක චන්න නේද? ඒ චන්නට හරි ලොකු උඩඟුකමක් තිබුණා ආඩම්බරකමක්. මොකද බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න කලින් ඉඳන් දන්නවනේ. සතර පෙර නිමිති නම් ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේට උනාත් දන්නේ කොහොම නමුත් ඒ කාලේ ඉඳන්ම දන්න නිසා ඉතින් ලොකු මේකක් තිබුණා. ඒක නිසා හරි අමාරු යාට බණ කියන්න. ඉතින් අන්තිමට අර බ්‍රහ්ම දණ්ඩනේ දුන්නා. කියන්නේ බණ නොකිය හිටියා. එතකොට තමයි එකපාරට කල්පනා වුණේ දැන් කවුරුත් මට බණ කියන්නේ නැත්තම් මං කොහොමද මේ මාර්ගය වඩන්නේ කියලා. ඊට පස්සේ ගිහිල්ලා මාන්නය පැත්තක තියලා බොහොම හොඳ නමස්කාර කරලා ආපහු ඇහුවාම තමයි ආපහු ධර්මයේ දේශනා කරන්න පටන් ගත්තේ. ඒ වගේ අර මෙහෙම අකීකරුණම් බොහොම මාන්න සහිතව ඒ කියන ධර්මය අහන්න අකමැති නම් ඉතින් එතකොට සම්පූර්ණයෙන්ම මාර්ගයත් වෙහිලා යනවා. ඒක නිසා මේ කීකරුකම කියන එක අවනත වෙන බව කියන එකේ ධර්මයේ ශ්‍රවණය කරනකොට නැත්නම් අවවාද අනුශාසනා ලැබෙනකොට ඒවා පිළිගන්න කැමැතිකම කියන එකත් හරිය වැදගත්. ඒවත් එක්ක තර්ක විතර්ක කරලා ඒවා අහන්නේ නැතුව නීති කඩාගෙන එහෙම ඉඳ යනවා නම් ඉතින් එතකොට බොහෝ විදිහට අසරණ වෙච්ච කෙනෙක් වෙනවා. ඉතින් ඒක දැන් කීකරුකම කියන එක හරීම වැදගත්. මේකට කියන්නේ සෝවචස්සතා තමයි කීකරුකම කියලා කියන්නේ. දෝවචස්සතා කියලා කියන්නේ අකීකරු. කියන්නේ අවවාදයක් අනුශාසනාවක් දෙන්න බැරි කෙනෙක් කියන එක. ඉතින් එතකොට හතරවෙනි කාරණා. ඊළඟට පස්වෙනි කාරණාව විදිහට තියෙන්නේ මෙතන මේ දැන් මේ සූත්‍රය අතරම මහාන වෙච්ච අයට තමයි තියෙන්නේ ගොඩක්ම. ඉතින් දැන් තමන් ආරණ්‍ය සේනාසනයක ඉන්නකොට තියෙන වත් පිළිවෙල් හරියට කරන්න පුළුවන් කෙනෙක්. ඒ කියලා කියන්නේ දැන් තමන් ඉන්න සේනාසනයේ වත් පිළිවෙත් හරියට කරේ නැත්නම් ඊට පස්සේ ඉතින් අනිත් ස්වාමින් වහන්සේලා මෑණිවරුගෙන් දොස් අහන්න වෙනවා. මෙයා හරි කම්මැලි වැඩ කරන්නේ කියනවා. ඊට පස්සේ ඉතින් එක එක ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඉතින් තමන්ගේ හිතටත් හරි නෑනේ නේද? තමන් තැනක ඉන්නවනම් ඒ තැන තියෙන වැඩට උපකාර කරගෙන ඉන්නවා නම් තමයි ඊට පස්සේ අනිත් අයගෙනුත් අපිට යම් උපකාරයක් ලැබෙන්නේ. නැත්තම් තමන් තනි වෙනවා නේද? තමන් උදව් උපකාර කරගෙන ඒ වැඩට සහභාගී වෙලා අනිත් අයත් එක්ක හොඳට සමගියෙන් ඉන්න බැරි නම්
ඒතර තමන් අසරණ වෙච්ච වෙලාවකට තමන් ලෙඩක් හැදිච්ච වෙලාවකට බලන්න කවුරුතුත් නැහැ නේද? තමන්ට උදව්වක් උපකාරයක් වුණාම කරන්න කවුරුතුත් නැහැ. ඉතින් ඒක නිසා දැන් වත්පිළිවෙත් තියෙන දේවල් හොඳට කරගෙන ඉන්න පුළුවන් එකත් සරණක්. එහෙම නැත්නම් අපි මේ දේවල් කරගන්න දන්නේ නැත්නම් ඉතින් ඒතකොට දැන් වැඩි දෙනෙක් නැත්නම් තමන් තනියම නැත්නම් දෙතුන් දෙනෙක් එක්ක විතර වගේ නම් ඉන්නේ. ඉතින් ඒතකොට ලොකුවට කරදරයට පත් වෙනවා නේද? කවුරු හරි උදව් කරන්න ඕනේ නැත්නම් කවුරු හරි ඊට පස්සේ මොනවද කරන්න කියලා දන්නේ නැහැ. පන්සලේ දේවල් නේද? ඉතින් වැඩ කටයුතු හොඳට කරගෙන ඉන්න බැරි නම් එතකොටත් අසරණ වෙලා. එතකොට අපි කාරණා පහක් කිව්වා. මුලින් ඉඳන් මතක් කරනවා නම් පළවෙනි එක තමයි පාතිමොක්ඛ සංවර සීලය. දෙවෙනි එක තමයි බොහෝ ධර්ම කාරණා අසා දැනගෙන ඒ වගේ මේවා මතක තබාගෙන ඒවා කටපාඩම් කරලා සිතින් විමර්ශනය කරලා බලලා දිට්ඨියකට පැමිණීම. ඒ වගේම තුන්වෙනි කාරණා විදිහට අපි කිව්වා හොඳ කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇති බව. හතරවෙනි කාරණා විදිහට අපි කිව්වා කීකරු බව. පස්වෙනි කාරණා විදිහට තමයි මේවත් පිළිවෙත් හරියට කරන්න ඇති හැකියාව. ඊට හයවෙනි කාරණා විදිහට මෙතන තියෙන්නේ මේ ධර්මය අහන්න තියෙන ඊටාම කැමැතිකම. ඒ කියන්නේ ධර්මය අහනකොට විශාල ප්‍රීතියක්, ධම්ම ප්‍රීතියක්, ධම්මෝජාවක් ඇති වෙන කෙනෙක්. ඒ කියන්නේ ධර්මය අහන්න තියෙනවා කිව්වහම හරි කැමැති, හරි සතුටින්. ඒ ධර්මය අසලා ඒක ගැන විතාම ප්‍රීතියකටපත් වෙලා ඊට පස්සේ ඒ වගේ ඒ ධර්මයට තියෙන විතාම ලෙන්ගතුකම නැත්තම් ඒ ධර්මය නිසා ඇතිවන ඒ ප්‍රීතිය කියන එකත් හරීම වැදගත්. මොකද ධර්මයට අකමැති වෙලා සමහර අය ටික කාලයක් ගියාට පස්සේ ධර්මය අහන්න කැමති නෑ, වෙන වෙන දේවල් අහන්න කැමති නේද? ස්වාමින්වරු මහණිවරුත් ඉන්නවා මෙච්චර මේ ලස්සන බුද්ධ දේශනා තියෙද්දී තම තමන්ගේ එක එක දේවල් සයිකොලොජි ඒවා මේවත් කතා කරන අවස්ථා අපිට අහන්න ලැබෙනවා. ඉතින් එහෙම නැතුව මේ පිරිසිදු බුද්ධ ධර්මයට නේද බුද්ධ වචනයට අපි තාම කැමැත්තක් ලෙන්ගතුකමක් ඒ වගේ මේක අහනකොට සිතේ ලොකු ප්‍රීතියක් ඇති වෙනවා නම් එහෙනම් අපි නිතර නිතර බණ අහනවා. මොකද සමහර වෙලාවට අපිට දකින්න ලැබෙනවා අපි ධර්ම දේශනා කරනකොට සමහර අය බිම බලා ගන්නවා. එහෙම නැත්නම් වෙලාව දිහා බලනවා. දැන් මේ බණ අහන්න කිසි කැමැත්තක් නැහැ. නිදි ඈනුම් යන්න පටන් ගන්නවා. ඒ වගේ වෙනවා. ඉතින් ඒ කෙනෙකුට එතකොට ධර්මය අහන්න බෑනේ නේද? ධර්මයේ ලොකු කැමැත්තක්, ධර්මය අහනකොට ප්‍රීතියක් ඇති වෙන්නේ නැත්නම් ඉතින් ඒ අයට එතකොට ධර්මයෙන් අනුග්‍රහයක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේ ධර්මයේ තියෙන කැමැත්ත, ධර්මය නිසා ප්‍රීතිය ඇති වෙනවා කියන එකත් හරීම වැදගත් දෙයක්. මේ අසරණ නොවි ජීවත් වෙන්න. ඒතකොට සරණක් තියෙනවා. ධර්මයට ලොකු කැමැත්තක් තියෙනවා. ඊට පස්සේ හත්වෙනි කාරණා විදිහට තියෙන්නේ මේ ආරම්භ විරිය ඇති කරගෙන ඉන්නේ. දැන් අපි දැන් ගිය සුමානේ මතක් කරගත්තා නේද මේ ජීවිතය කියන එක කොච්චර අනියතද නේ? තන අග තියෙන පිනි බින්දුවක් කොයි වෙලේ බිමට පතිත වෙලා වාෂ්ප වෙලා යනවද දන්නේ නැහැ. ජීවිතය කියලා අපේ ජීවිතය කියලා කියන්නේ ඒ වගේ දෙයක්. එහෙම නැත්නම් අපි කිව්වා අර දියේ ඇඳපු ඉරක් වගේ අඳින ගමම්ම මැකිලා යනවා. එච්චර වේගෙන් මේ ජීවිතය කියන එක ගෙවිලා යනවා. අපි තියෙන පියවරක් පාසා අපේ මරණය කරා ළඟා වෙන්නේ. ඉතින් නේද අපි මරුණට පස්සේ කොහෙද යන්නේ කියලා කවුද දන්නේ? ඉතින් ඒක නිසා ඒ වගේම මේ සංසාරයේ දුක කියන එක මේ වෙනකොට හොඳටම තේරුම් යන්න ඕනේ නේද? වයසට යනවා කියන එක කොච්චර කරදරයක්ද, ලෙඩ වෙනවා කියන එක කොච්චර කරදරයක්ද, මරණය, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් සමග එකතු වෙන්න වීම මේ ඔක්කොම දේවල් වල මේ දුක කියන එකත් අවබෝධ වුණාම ඒ දේවල් මතක් කරගන්නකොට දැන් තව ලොකු කාලයක් නැහැ නේද? මේ තියෙන වෙලාවේ මේ ධර්මයේ හම්බ වෙලා තියෙන වෙලාවේ කොහොම හරි පුළුවන් දෙයක් කරගෙන නේද? මේ අපි ඉන්න තැනට වඩා උසස් තැනක ඉඳලා අපේ ජීවිතය ඉවර වෙනවා නම් හොඳයි කියලා මතක් කරගන්නකොට මේ වීරිය කියන එක ඇති කරගන්න පුළුවන්. වීරිය ඇති කරගන්නේ මොනවටද? උපන් අකුසල් ප්‍රහාණය කරගන්න නේද? නූපන් අකුසල් නොයිපදෙන විදිහට වග බලා ගන්න. ඒතකොට උපන් කුසල් වැඩි දියුණු කරගන්නත් නූපන් කුසල් ඇති කරගන්න. නේද? ඒ වගේ කරගෙන ඉතින් ඒ භාවනාව කරන්න, මේ කියන සියලු දේම කරන්න, බණ අහන්න, හැම දෙයකම අපිට වීරියක් ඕනේ නේද? වීරියක් නැති අය තමයි දැන් ඇවිල්ලා නැහැ නේද බණ අහන්න.
ඉතින් ඒ වගේ වීරයක් ඇති කරගෙන ඉපැයි නේද? ලේසි නෑනේ. ජීවිතේ ගොඩාක් දේවල් කරන්න තියෙනවා. ඉරිදා දවසක් කිව්වහම ඉතින් ඕන දේවල් තියෙනවා. නමුත් වීරිය තියෙන කෙනා කොහොම හරි මැද මොකද්ද මෙතනින් මගේ ජීවිතේට දැන් වැදගත් නේද? අර යන එකද මෙහෙ යන එකද මේ අනිත් දේවල් ඔක්කොමද නැත්තම් මේ ජීවිතේ අවබෝධ කරගෙන මේ දුක කියන එක නිමාවකට පත් කරගෙන නේද ඒ මාර්ගයට යොමු වෙන ඒ මාර්ගයට රුකුල් දෙන දෙයක් අහන එකද වැදගත් නේද ඒ වගේ කරලා ඒ වීරිය ඇති කරගන්න එක හරි වැදගත්. ඉතින් වීරිය සහිතව ජීවත් වෙන කෙනත් සරණක් ඇතුව ඉන්නේ. වීරිය නැත්තම් ධර්ම මාර්ගයට ඒ කියන්නේ මේ කුසල් කියන ඒවා වඩා ගන්න වීරිය නැති කෙනා ඉතින් බොහෝම අසරණ කෙනෙක්. ඒතරේ හත්වෙනි කාරණාව. අටවෙනි කාරණාව විදිහට තියෙන්නේ සන්තුට්ටි. ඒ කියලා කියන්නේ ලද දෙයින් සතුට වෙනවා. එහෙම නැත්නම් සිතේ ඒ කියන්නේ ඇති ඒ කියන්නේ අර දේවල් තියෙන දෙයින් බොහොම තෘප්තියටපත් වෙනවා. තව ඒ කියන්නේ ලොකු තණ්හාවල්, ලොකු ආසාවල් නැහැ. තව අරකට ඕනේ, මේකත් ඕනේ, මේ තියෙන දේ මදි කියන තැන නෙමෙයි. තියෙන දේ ඇති, තියෙන දෙයින් කොහොම හරි වැඩ ටික කරගෙන මේ මාර්ගය වඩ아가න යනවා කියන තැන. ඉතින් මොකද අපි ඒ සන්තුට්ටි කියන තැන සන්තුට්ටි පරමං ධනං කියලා බුදුරජාණන් වහන්සේ කිව්වනේ ධම්මපදයේ කියලා කියන්නේ කොච්චර සල්ලි තිබ්බත් සල්ලි වලින් කොච්චර දේවල් ගත්තත් ඒ ගන්න ඉවරයක් නෑ නේද? කොච්චර කෑම කෑවත් ඉවරයක් නෑ, කොච්චර මූවි බැලුවත් ඉවරයක් නෑ, කොච්චර සින්දු ඇහුවත් ඉවරයක් නෑ, කොච්චර නිවාඩු වලට ගියත් විනෝද ගමන් ගියත් ඉවරයක් නෑ. ඒ වගේ කොච්චර කරත් ඒ දේවල් වලින් ඉවරයක් නැහැ. නමුත් අපි ඒ විදිහට හිතන්නේ නැතුව දැන් මේ තියෙන දේ ඇති කියන තැන ඒ කියන්නේ තමන්ගේ ආසාවල් තමන්ගේ උවමනා අඩු කරගෙන ලද දෙයින් සතුටු වීම සන්තුට්ටි කියන ඒ ගුණය කන්ටෙන්ට්මන්ට් කියන එක ඇති කරගෙන ජීවත් වෙනවා නම් ලොකු පහසුවක් දැනෙනවා. මොකද අපිට ඒක නැතිකොට තමයි අපි හරියට වැඩ කරන්න ඕනේ, හෙට දුවන්න ඕනේ, මෙහෙට දුවන්න ඕනේ. මොකද අපිට අවශ්‍ය දේවල් ඔක්කොම කරගන්න යනකොට තමයි වැඩ රාජකාරි වැඩි වෙන්නේ කියලා කියන්නේ අපිට තියෙන යුතුයකම් නොකර ඉන්නවා නෙමෙයි. ඒ කරන්න දේවල් තියෙන ටික කරනවා. ඊට වැඩි අමතර දේවල් ගොඩාක් තියෙනවනේ නේද? අපේ තියෙන සිංහලෙන් මට හරියටම දන්නේ wants and needs කියන එක. ඒ කියන්නේ අපේ ජීවිතය පවත්වා ගන්න අවශ්‍ය අවම දේවල්. සහ අපිට ඕනේ අපේ තියෙන ආසාවල් කියන දෙකක් නේද අපි දැන් අර කෝනේ මේ කෝනේ අපි සතුටින් ඉන්න කියලා හිතන ඒවා ඔක්කොම වට තමයි මේ මෙච්චර මහන්සි වෙලා වැඩ කරන්නේ. ඇත්තටම මේ කය පවත්තගෙන ධර්ම මාර්ගය වඩන්න ධර්ම මාර්ගය වඩනවා නැතත් යම් ආකාරයකින් සුවයෙන් සැපෙන් ජීවත් වෙන්න නම් අවශ්‍ය දේවල් බොහොම ටිකයි මොනවද? ආහාර ඕනේ, මේ නිවසක් ඕනේ, ඇඳුම් පැළඳුම් ඕනේ බෙහෙත් ඕනේ ඔච්චරයි ඇත්තටම වතුර ඉතින් වතුර ආහාරයි වතුර එකට යන්නේ හතර ඒවට තමයි කියන්නේ සිව්පස්සේ කියලා. ඉතින් ඒ ටික තියෙනවා නම් ඇති ඇත්තට මේ ටික ලබා ගන්න ලොකුවට වෙහෙසෙන්න දෙයක්වත් නැහැ. නමුත් අපිට ඒ ටික මදි නිසා තමයි මේ මෙච්චර ජීවිතේ දැන් අපි ආතති වලටපත් වෙලා නේද? දැන් කියනනේ හරියට ආතතියෙන් ජීවත් වෙන්නේ හරියට කරදර වෙලාවක් නැහැ හරි මහන්සිය ඔක්කොම මේ සන්තුට්ටි කියන ගුණේ නැති වුණාම තමයි වෙන්නේ. ඒතකොට හිතන්න කොච්චර අසරණ වෙනවද අපි නේද? ඒ වගේම සන්තුට්ටි කියලා ගුණේ තියෙනවා නම් අපි සරණක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඊට පස්සේ එන්නේ සම්මා සතිය කියන එක. සතිය කියන එක ගැන අපි මීට කලිනුත් විශාල ධර්ම දේශනා පවත්වලා තියෙනවා. ඉතින් සතිය නැතුව මුකුත් කරන්න බෑනේ නේද? සතිය නැත්තම් ඔය කියන එකක්වත් කරන්නත් බෑ. ඒ වගේම මාර්ගය ඉහළට යන්නත් බෑ. ඉතින් සතිය කියන එක කියලා කියන්නේ මේ මොකද්ද දැන් කරන්න ඕනේ නේද? මොනවද දැන් මම මේ කරන්නේ? ඇයි මේක කරන්නේ? කොහොමද මම මේක කරන්නේ? ඒකද මේක කුසල් වැඩෙන විදිහට අකුසල් වැඩෙන විදිහටද? මගේ සිත කෙලෙසන විදිහටද නොකෙලෙසන විදිහට? සිත සංවර වෙන විදිහටද අසංවර වෙන විදිහටද මම මේ ක්‍රියා කරන්නේ? මම මේ හිතන්නේ? මම මේ කතා කරන්නේ? අන්නේ හැම තැනදීම අපිට සිහිය ඕනේ නේද? ඒ සිහිය නැති වෙච්ච ගමන් මොනවා කියනවද මොනවා කරනවද නේද මොනවා හිතනවද කියලා දන්නේ නැහැ. ඉතින් එතකොට ඔහේ ගලාගෙන යනවා.
ගොඩක් ඉතින් අකුසල් පාර්ශ්විකව යන විදිහට තමයි ගිහිල්ලා බොහොම විදිහට කාලය නාස්ති කරගන්නවා නේද? ඊට පස්සේ අකුසලුත් රැස් වෙනවා. ඉතින් ඒක නිසා සිහිය කියන එකට කියන්නේ ආරක්ෂකයෙක් කියලා නේද? සිහියෙන් තමයි විශාලම වශයෙන් ආරක්ෂාව ලැබෙන්නේ. සිහියෙන් ඉන්න වෙලාවට තමයි අපි කරන්න තියෙන ඔක්කොම කරදර වලට අහු වෙන්නේ නේද? කටෙන් කියන වචන වලින් කරදර වලටපත් වෙනවා, කරන දේවල් වලින්, හිතන දේවල් වලින් ඔය හැම දෙයින්ම කරදරයටපත් වෙන්නේ සිහිය නැති වුනහම. ඉතින් සිහිය කියන එකේ මෙතන තියෙන්නේ ඇත්තටම මේ ධර්ම කාරණා මතක් කරගෙන ධර්ම මාර්ගය මතක් කරගෙන ඒ අවවාද අනුශාසනා මතක් කරගෙන දැන් මං කොහොමද මං දැන් මොකද්ද මේ කරන්නේ? ඇයි මේ කරන්නේ? කොහොමද මම මේක කරන්නේ? අන්න ඒ එතනට කියන්නේ සති සම්පජඤ්ඤය කියලා. ඉතින් ඔතනින් තමයි සිහිය පටන් ගන්නෙ. ඊට පස්සේ ඉතින් සතිපට්ඨාන කියන තැනට අපි යනවා. මම ඒකත් බොහොම කෙටියෙන් මේ ටික කියන්නේ. ඊට පස්සේ බලමු දීර්ඝ විදිහට කියනවාද මොකද කියලා. අඩුම තරමේ මේ 10 ගැන ඉස්සෙල්ලා කතා කරලමුකෝ. ඉතින් ඊට පස්සේ අන්තිම එක විදිහට තියෙන්නේ මේ සමුදය වය කියන දෙක දකිමින් ජීවත් වෙනවා කියන එක. මේක හරීම ගැඹුරු කාරණාවක්. නමුත් හරීම වැදගත් දෙයක්. මම මේ පිළිබඳව ටිකක් වැඩිපුර අද කතා කරන්නම්. මොකද අනිත් කාරණා ගැන අපි මීට කලිනුත් කතා කරලා තියෙනවා. ධර්මදේශනාවල අහන්නත් ලැබෙනවා ඕනේ තරම්. නමුත් දැන් මේ සමුදය වය කියන්නේ ඇතිවීම සහ නැතිවීම කියන එක දෙය බලාගෙන ඉන්න එකත් හරීම වැදගත්. එතකොටත් ලොකු විදිහට සරණක් ලැබෙනවා. අසරණ වෙලා නැහැ. මොකද දැන් බලන්න අපේ සිත නේද? අපි දැන් හොඳින් දවස ඉන්නවා. ඉන්නකොට ඔන්න මොකක් හරි කවුරු හරි කියන දෙයක් අහන්න ලැබෙනවා. ඒ අහන්න ලැබිච්ච දෙයින් අපි හිතමුකෝ අපිට තරහක් ඇති වෙනවා. එයා එහෙම කිව්ව එක හරි නෑනේ කියලා ඔන්න දැන් ඒ අහපු දේ ඔන්න දැන් කන තියෙනවා, සද්දයක් තියෙනවා. ඒ දෙසට අපි අවධානය යොමු කරපු ගමන් සෝත විඥානේ අවදි වෙනවා. එතකොට එතන කනේ ස්පර්ශයක් ඇති වෙනවා. ඇති වෙලා ඔන්න සංවේදනා දැනෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ දැනුණු දේ හඳුනා ගන්නවා. ඊට පස්සේ හඳුනුගත්ත දේත් එක්ක ඔන්න ගැටෙන්න පටන් ගන්නවා. හිතන්න පටන් අරගෙන මනින්න පටන් අරගෙන ඉතින් එතන දැන් ප්‍රශ්නයක් වෙලා. දැන් ඒ කියපු කෙනා කියලා දැන් ඉවරයි. දැන් සමහරට පැය භාගයකට කලින් තමයි කියලා තියෙන්නේ. නමුත් තාම දැන් මතකේ මනසෙන් කියන එක ඉවර කරගෙන නැහැ. අරක මතක් කර කර ආයෙ මතක් කර කර ඒක ආයෙ සිත කෙලස තරහව කියන එක තියාගෙන ඉන්නවා. නමුත් ඇත්තටම අර ඒක ඇති උනේ කොයි වෙලාවේද? අර ස්පර්ශය ඇති වෙච්ච වෙලාව නේද? කනයි ඒ කෙනාගේ සද්දයයි ඊට පස්සේ දෙසට අවධානය යොමු කරාම සෝත විඥානයයි ඒ තුන ඇති වෙලා ස්පර්ශය ඇති වුනහම තමයි ඔන්න ඒක ඇති උනේ. දැන් ඒ කනේ ඇති වෙච්ච සද්දයයි ඒක දැන් ඉවර වෙලා ගිහිල්ලා. නමුත් ඒක ඉවර වුණා කියන එක ගැන අපිට කිසිම අවබෝධයක් නැහැ. දැන් අපි ඒ අහපු දේ ඊට පස්සේ දැන් මනසට ස්පර්ශ වෙලා ඊට පස්සේ ඒ මනසේ ස්පර්ශය දිගින් දිගට අපේ කෙලස් එක්ක මිශ්‍ර කරගෙන දිගින් දිගට පත් කරගෙන ඇති කරගෙන යනවා. දැන් ඒක ඔහොම හිත හිතා ඉන්න වෙලාවක ඊට පස්සේ කවුරු හරි එනවා ළඟ ගෙදරක කෙනෙක් කියමු කෑ ගහගෙන එනවා අනේ අපේ කාට හරි මේ ලෙඩ වෙලා පොඩ්ඩක් උදව් කරන්න කියලා නේද? එහෙම එනකොට එතකොට ටක් ගාලා අනේ ඇත්තද කියලා දැන් ඊට පස්සේ ඒකට හිත යනවා. ඉතින් එතකොට අර ගියපු තරහය ටික ඔක්කොම ඉවරයි. නේද? ඉතින් ඒවා ඔක්කොම හැමදේම අපේ මනසේ තියෙන ඒ දේ ස්පර්ශ කරන කල් විතරයි. ඒ ස්පර්ශය ඉවර වෙච්ච ගමන් ඒ සංවේදනා ඒ දේවල් ඒ ඔක්කොම ඉවරයි. නමුත් අපි කවම වෙලාවකත් ඉවර වීම වය කියන එක දිහා බලන්නේ නැහැ. සමුදයක් දකින්නේ මැදදී තමයි හැමදේම පොඩ්ඩක් යන්නේ. සමහර අයට ඒ සිහියකුත් නැහැ. සිහිය නැතුවම යනකොට සිහිය ටිකක් හරි තියෙනවා නම් මැදදී තමයි තේරුම් ගන්න. කමක් නැහැ මැදදී හරි තේරුම් ගන්නවා නම් ලොකු දෙයක්. ඉතින් නමුත් ටික අපි භාවනාව වඩා ගන්නකොට අපේ මේ නීවරණ ධර්ම පහළට යනකොට අපේ සිතේ ලොකු එනර්ජි එකක්, ඒ කියන්නේ වීරියක් ඇති වෙනකොට, ප්‍රීතියක් ඇති වෙනකොට ඒ සිත හොඳට කර්මන්නේ වෙලා තියෙන වෙලාවට ඇත්තටම කියන්නේ සිත විවේකයෙන් ඉන්නකොට මේවා පේන්න පටන් ගන්නවා නේද? මේ සිතේ ක්‍රියාවලිය පේනවා. මේ ඉන්නකොට දුකක් තියෙනවා, තව ටිකක් යනකොට ආසාවක් ඇති වෙලා, තව වෙනකොට බයක් ඇති වෙලා, තව ටිකක් යනකොට තරහක් ගිහිල්ලා, තව ටිකකින් ලොකු ආදරයක් ඇති වෙලා, තව ටිකකින් සිත හරියට නිකන් බොහොම සැහැල්ලුයි.
ඔය විදිහට දවස පුරාවට සිත අර හරියට අහසේ වලාකුළු ගලාගෙන යනවා වගේ එක එක දේවල් වලට එක එක යන දේවල් ස්පර්ශ කරන දේත් එක්ක යනවා. ඉතින් සමහර දේවල් ඉතින් අපි ඒනට දකින්නේ නැහැ මේක ඇතිවීම සහ නැතිවීම නේද? සමුදය සහ වය. සමුදය සහ වය දකින්න අපි මේවාට දීලා තියෙන වටිනාකම් අඩු වෙන්න පටන් ගන්නවා. මොකද නැත්තම් දැන් ඕක දකින්නකොට හිතෙනවා ඉතින් මොකක්ද ඔච්චර ලොකු දෙයක් නෙමෙයිනේ නේද? අර කවුරු හරි මොනවා හරි කිව්වා. ඉතින් දැන් ඒක ඉවරයි. දැන් ඕක දැන් තියාගෙන ඉන්නේ. ඕක තියාගෙන හිටියා කියලා ලොකු දෙයක් කරන්න බෑනේ. ඉතින් නමුත් අපි හරි කැමති ඒක මනසෙන් තියාගෙන ඉන්න. ඊට පස්සේ විඳ විඳ ඉන්න. නමුත් ඉතින් ඒවත් වෙනස් වෙවි යනවා. ඉතින් ඒවා දකින්නකොට අපි හිතනවා මේ මනස කියන එක කොච්චර වේගෙන් වෙනස් වෙනවද කියලා. නේද? ඉතින් ඒක දකින්නකොට අපිට පේන්න පටන් ගන්නවා මෙතන මේ තියෙන ක්‍රියාවලිය. කරන කෙනෙක් නෑ ක්‍රියාවලියක් තියෙන්නේ කියන එක පේන්න පටන් ගන්නවා. මේක සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී කරද්දී ලොකු දෙයක් සිද්ධ වෙන්නේ නෑ. නමුත් ඒකත් ප්‍රයෝජනවත්. ඉතින් ඇත්තටම ඊටාම හොඳ සමාධියකට පත් වෙලා මේවා දකින්න පටන් ගන්නකොට තමයි ඉතින් එතන ලොකු රැකවරණයක් ලැබෙන්නේ. ඇත්තටම නිවන් දකින්න තැනටම යන්න පුළුවන් වෙන්නේ මේ මෙතනදී තමයි අවබෝධ වෙන්නේ අනාත්මය කියන එක. ඉතින් කෙසේ නමුත් එදිනෙදා ජීවිතයේදී අපි මේ දකින්නකොට මේ දේවල් සිතේ ස්වභාව ඇති වෙන හැටි ඒවා ඊට පස්සේ නැති වෙන හැටි. ඒ නැති වෙන හැටි බලන්න උත්සාහ ගන්නකොට ඇත්තටම අපිට අර හිතේ ඇති වෙන බයවල්. දැන් හිතන්නකෝ ලෙඩක් හැදිලා ලොකු වේදනාවෙන් ඉන්නවා කියලා. වේදනාවෙන් ඉන්නකොට ඉතින් මේක වේදනාව නැති වෙන එකක් නෑ. දැන් මැරෙන කල්ම මේක තියේයි මේ අමාරුව දිගටම තියේයි. ඔහොම තමයි අපිට හිතෙන්නේ නේද? ලෙඩ වෙලා අමාරුවෙන් ඉන්නකොට එහෙම හිතෙනවා. ඇත්තටම ටික වෙලාවකින් ඒක ඉවර වෙලා යනවා නේද? සමහර වෙලාවට ඒකේ තියෙන වේදනාවේ ස්වභාවය වෙනස් වෙනවා. සමහරට ගොඩාක් දරා ගන්න බැරි ස්වභාවයක් තියෙනවා. ඉතින් සමහර විනාඩි කිහිපයයි. ඊට පස්සේ ඒක ටිකක් අඩු වෙනවා, ආයෙ වැඩි වෙනවා, අඩු වෙනවා, සමහර නැති වෙලාම යනවා. ඉතින් ඒවා අපි දකින්න නැතිකොට අපේ හිතේ තියෙන්නේ මට මේ ලොකු වේදනාවක් දිගටම තියෙනවා. මේක ඉවරයක් වෙන්නෙම නැහැ කියලා. නමුත් දැන් අපි මේ වේදනාව කොහොමද ඇති වෙලා නැති වෙලා යන්නේ කියන එක දකින්න අර වේදනාවට විශේෂයෙන්ම මේ දුක වේදනාවට තියෙන ඒ කියන්නේ අර අකමැතිකම බය කියන කායික වේදනාවලට තියෙන ඒක නැතුව යන්න පටන් ගන්න. ඒක දකින්න එක මේක වෙලාවට විතරයි තියෙන්නේ. ඊට පස්සේ නැති වෙලා යනවා. ඉතින් ඒ වගේ අර යට වෙන්නේ නැහැ. ඒවට මේ ඒවත් එක්ක මේ ගිලිලා යන්නේ නැහැ. නැත්තම් සමහර වෙලාවට ඒ කායික හෝ මානසික වේදනාවෙන් අපි ගිලිලාම යනවා. ඒකට යටපත් වෙලාම යන අවස්ථා තියෙනවා. ඒක තමයි ගොඩක් අයට වෙන්නේ. නමුත් ඇත්තටම අපි මේ සමුදය වය දකින්න පටන් ගන්නවා නම් මේ වේදනා කියන දේවල්, සිතේ ස්වභාව, ඒ සියලු දේම පවතින ස්පර්ශය තියෙන තාක් විතරයි. ස්පර්ශය නැති වෙච්ච ගමන් ඉවර වෙලා යනවා. ඉතින් ওই ස්වභාවයේ බලන එකෙන් අපිට ලොකු සහනයක් ලැබෙන්න පටන් ගන්නවා. හරි ඉතින් දැන් මේක මෙතනින් ඉවරයි. ඊට පස්සේ ඉතින් ආය තියාගෙන ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒ විදිහට ඒ බලන එකේ සමුදය වය බලන්න කියලා බුදුචානන් වහන්සේ කියනවා. ඇත්තටම ගොඩාක් තැන්වල දේශනාවල. ඉතින් ඒක භාවනාවක් විදිහට කරන්නත් පුළුවන්. පරියන්කේ ඉඳලා කරනකොට ගොඩක් හොඳයි. එතකොට කියන්නේ සිතේ තියෙන ඕනෑම ස්වභාවයක් එක්ක ඉන්න ගමනුත් බලාගෙන ඉන්න පුළුවන්. සිත ඇත්තටම නීවරණ ධර්ම අඩු වෙලා තියෙනවා නම් එතකොටත් පේනවා නීවරණ ධර්ම අඩු වෙලා කියන්නේ නැතිම වෙලා නැහැ. සමාධියකටමපත් වෙලා නැහැ. නමුත් එතකොටත් පේනවා එක එක සිතට එන සිතිවිලි ඒවා එක්ක එතකොට බය වෙන්න දෙයක් නැහැ. ඒවා කරදරයක් වෙන්නේ නැහැ. ඒවා ඒකට ලොකු උනන්දුවක් දුන්නේ නැත්නම් ඒකට ලොකු අවධානයක් දුන්නේ නැත්නම් අවධානය දුන්නාම ස්පර්ශය සිද්ධ වෙන්නේ. එතකොට මේක දිගටම පැවතෙන්නේ. එහෙම කරේ නැත්නම් යාපු සිතවිල්ල ඊට පස්සේ නැති වෙලා යනවා. ඊට පස්සේ දෙකටම ආයේ භාවනා අරමුණේ තියාගෙන ඉන්න පුළුවන්. භාවනා අරමුණත් පවත්න්නේ කොහොමද? ඒ ස්පර්ශය පවත්වන කල. ඒකට අවධානය යොමු කරගෙන ඉන්න තාක්කල් තමයි භාවනා අරමුණ තියෙන්නේ. ඉතින් මේ විදිහට මේ සිතේ දේවල්ද ඒ සියලුම දේවල් ඇතිවීම නැතිවීම කියන එකත් දකිමින් ජීවත් වෙනකොටත් ඔන්න ජීවිතය පිළිබඳව ලොකු අවබෝධයක් මේ කය පිළිබඳව ලෙඩ පිළිබඳව වේදනා පිළිබඳව සිතේ ස්වභාව පිළිබඳව කෙලෙස් පිළිබඳව ඔය සියලු දේ ගැන අවබෝධයක් ඇති වෙන. ඇත්තටම ඥානය කියන එක වැඩෙන්නේ ප්‍රඥාව කියන එක ඇති වෙන්නේ ඇත්තටම මේ
ඇතිවීම නැතිවීම කියන එක බලන්න පුළුවන් වෙනකොට. එතකොට ලොකු විදියට ප්‍රඥාව වැඩෙන්න පටන් ගන්නවා. ප්‍රඥාව ලැබෙන්නේ දේවල් ඉගෙනගෙන විතරක් නෙමෙයි. ධර්ම දේශනාව ඇසීම පටන් ගැනීමක්. නමුත් ඇත්තට මේක තමන්ගේ ඉන්සයිට් එකක් බවට ඥානයක් බවට පත් වෙන්නේ තමන් තුලින්ම දකින්නකොට තමන්ගේ මනසෙන් තමන්ගේ කයෙන් මේ දේවල් ස්පර්ශ කරනකොට මේ දේවල් අවබෝධ කරනකොට මේ දේවල් දකින්නකොට තමයි Tamanට ටික ටික අවබෝධය කියන එක ඇති වෙන්න පටන් ගන්න. අවබෝධය ඇති වෙනකොට ඒ අවබෝධය තමයි ඊට ප්‍රඥාවක් බවට පත් වෙන්නේ නේද? ඉතින් ඒක නිසා ඒක හරීම විශාල රැකවරණයක්. භාවනාවෙන් පස්සේ කරනකොට තමයි ලොකු විදිහට රැකවරණයක් ලැබෙන්නේ. නැතත් එදිනෙදා ජීවිතේට පුළුවන් වෙලාවට මේක දකින්නවනම් එතකොටත් රැකවරණයක් ලැබෙනවා. ඉතින් අද ධර්ම දේශනාව එක කාරණාවක්වත් ලොකුවට ගැඹුරට ගියේ නෑ. නමුත් මෙතන අපිට මතක් කරන්න ඕනේ උනේ අපිට ඇත්තටම ජීවිතයේ අසරණ වෙලා නැතුව සරණක් සහිතව ජීවත් වෙන්න ඕනේ නම් මේ අපි මතක් කරගත්ත කාරණා 10 අපේ ජීවිතයට ළඟා කරගන්න ඕනේ. මම ආපහු ධර්ම දේශනාව ඉවර කරන්න කලින් ආයත් සැරයක් නිකන් මතක් කරන්නම්. පළවෙනි එක තමයි පාතිමොක්ඛ සංවර සීලය. දෙවැනි එක තමයි බහුශ්‍රුතෝ කියලා කියන්නේ. ඒ කියන්නේ ධර්ම දේශනා බොහෝ අසා තිබීම ධාරණය කරලා ජීවිතයට ආයෝජනය කරගෙන තිබීම. තුන්වෙනි එක තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. හතරවෙනි එක තමයි කීකරු බව. පස්වෙනි එක තමයි වත්පිළිවෙලවත් කරන්න තියෙන දක්ෂකම. හයවෙනි එක තමයි ධර්මයේ තියෙන බොහෝම කැමැත්ත. හත්වෙනි එක ආරම්භක වීරිය. අටවෙනි එක විදිහට අපි කරේ සන්තුට්ඨිය කියන ගුණය. නවවෙනි එකට තියෙන්නේ සතිය. දහවෙනි එක විදිහට අපි කතා කරේ මේ සමුදය වය දකිමින් ජීවත් වීම කියන ප්‍රඥාව වැඩෙන විදිහට ජීවත් වෙන කෙනෙක් වීම. ඉතින් මේ ටික තමයි අද මම ධර්ම දේශනාවේ කතා කරන්න යෙදුනේ. කාරණා ගොඩාක් කිව්වා. මතක තියාගන්න අපහසු වෙන්න පුළුවන්. නමුත් අංගුත්තර නිකාය පොත තියෙනවා නම් දසවෙනි නිපාතේ 17 වෙනි සූත්‍රය හිමීට කියවලා බලන්න. දැන් මේක උනන්දු කරන්න විතරයි කිව්වේ. ඒ කාරණා ඉතින් ආයෙත් සැරයක් කියවලා බලන්න. එතකොට ඒක යහපතට හේතු වෙන්න පුළුවන්.